දැන් යාළුවෝ. හායි ළමයි. එන්න අපේ කට්ටිය. ස්ට්‍රීට් ෆුඩ්ස් කිව්වම ඉතින් කට්ටිය හිතන් ඉන්නේ මේ ඒව තියෙන්නේ මේ කොළඹ විතරයි කියලානේ. ඒවට එකම නෑ. අපි යනවා කාත්තන්කුඩි. කාත්තන්කුඩි ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙනවා මං හිතන්නේ කොළඹට කලින් ඉඳන්ම. මේ බැටි වලට ගිහිල්ලා බැටි වලින් කාත්තන්කුඩි පැත්තට ගිහිල්ලා ස්ට්‍රීට් ෆුඩ්ස් කාලේන තමයි හිතන් ඉන්නේ. ඒ ඉන්නවා එතන කෙපා නොහොත් හර්ෂණ. ඉවස්සාව ඉන්නවා කට්ටිය. මහේෂය ඉන්නවා. එතන ඉන්නවා ඕ පෙන්නේ මුණ පෙන්නේ. චාමර ඉන්නවා චාමර. කට්ටි මෙන්න. මහා කැලේ මැදින් තමයි අපි මේ යන්නේ. ওই ඉලාවේ අලියෙක් මතුවේද කියලා අපි දන්නේ නැහැ හැබැයි. මෙන්න මීහරක්. මෙන්න මීහරක්. මොකයිද නෝතයිද මේ පාරේ හැටි. දැන් අපි ඉන්නේ චෙන්කලඩි. චෙන්කලඩි නෙමෙයි. චෙන්කලඩි වලින් අපි දකුණට දාන්න ඕන. ඒ වෙත බැටි. බැටි. මේ දිනේ රාවු ටවුන් එක. මේක මාර බිසි. ගොඩක් මේ මුස්ලිම් කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. හැමතැනම කෑම කඩවල් තියෙනවා. රිදි කඩවල් තියෙනවා. මොකද මේවද නැති දෙයක් නැහැ. දැන් අපි ඉන්නේ මේ කාත්තන්කුඩි ටවුන් එකේ. මේ තොරණ පෙන්න ගන්න බැරුණා. පෝල් එක ආවා. යද්දිගම. මේකේ තියෙනවා මොනවද මේ තල් ගස්නේ. තල් නෙමෙයි මොනවද? රටින් දිගස්. පාරේ මැද්දේ මේ රටින් දිගස් තියෙනවා. මේ තනිකර මේකේ නයිට් ලයිෆ් එකක් තමයි තියෙන්නේ. කොළඹ වගේම තමයි. අපි දැන් තරට ඇවිල්ලා මෙතන කල ලයිට් එකෙන් දකුණට දැම්මට පස්සේ තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස්. තප්පර හතරක් තියෙන. අපේ ඉස්සරහට ගමු. එනීඩ මාදේ. වෙන්නදියා. අපි තව ඉස්සරහට යනවා. ඉතින් මේ බොට් එක වැඩි ගන්න. වර්ෂණක වැඩි තමයි. මේක මේ කෙලවර කටින් අපි කෑවේ දා ෂවර්මා. ෂවර්මා කෑවා ඒක න සුපිරි. මොනවාද අදින් දාමු. පරතන් ගන්න. වෙන්නේ නා. කොහෙද ගියේ? මෙතන ගියා බැංකුවට ගියා. වීදි නිකන් මුල වෙන්න. එතන බිරියානි තියෙන බර්ගර්ස් තියෙනවා. हाय खावा चाय බැලුවේ මේ කට්ටියකම කැමැත්ත දෙන ෂවර්මා කන්න. අපි ෂවර්මා කන්න කියලා නෑ බැලුවේ. ඒ අපේ ෂවර්මා කඩේ. ෂවර්මා කීයද? ෂවර්ම එකක් දෙතියම නැහැ. චිකන් ෂවර්ම. සෑන්ඩ්විච් තියෙනවා, බර්ගර් තියෙනවා. මොනවද ගන්න? මොනවද ගන්න? ගමු. නාම විතර. ෂවර්ම. Saya bisa. Saya tahu ya. Boleh ada. Boleh ada.
සමෝසා නෑ ගන්න. ගන්නලා මේ ගන්න. රසන්නේ කටක් කාලා වෙඩ කියන කොහොමද කියලා. ඒ මගේ දියන්නේ. ඔව්. අපි කොටාලියන රන්සම්මින් අහම කොහොමද කියන්නේ? දැන් ඉන්නද ගෑය නෑනේ මොකද කියන්නේ? කොහොමද ගෑව? සංසාරණින් අපි ඉල්ලමු කමෙන්ට් එකක් මේකට ෂවර්ම එක කියලා. සුගරි. සුගරි. මේ මාෂේ හරියට බුරියනයක් කරා. කොල්. ඊමයි. බැයිදි මේ එක දකට පස්සේ මරන්න නොකා බෑයිදි. ආයෙත් හොඳයි කිව්වෙද මං කන. ඒක රහයි. Đây là hai cái bò ấy. Không, cú rồi đấy. Ai waade නේ. ලයින් එකක් තියෙනවා. ලයින් එකක් නෑ තියෙනවා එනවා මට ලුණු මිරිසා හරියන්නේ. මට ලුණු මිරිසා හරියන්නේ. ඒක රහයි නේ. මායිලා අලියසාව. අය පිටි කෑම නේද? ආත්තලා දින්නද? නෑ අද විතරයි. අද මොඩ චීට් ඩේ එකද චීට් කරන්න දීලා ඉඳ දීලා සතියකට දෙපාරක් ගන්නවා. මෙතන මේ MRF කැෆේ එකේ තියෙනවා ෆුල් ජාර් සෝඩා. ෆුල් ජාර් සෝඩා. මේ මාළි ෆුල් ජාර් සෝඩාවක් ඕන. රතු පාට තියෙනවා. අර මේක වගේ උඩට එනවනේ ගෑස් එක වගේ එනවනේ. දෙන්න ගියා. ඒකයි. ඔයවලේ. අරකට ඔයා දානවනේ. ඒ මොකද දෙන්නව අපරාධ. එතකොට එළියට ගියා. වීඩියෝ. කොහෙට යනවා මුල් ලෝකෙටම යනවද? ලෝකෙටම යනවා. හා? ලෝකෙටම යනවා. අපිට ගන්නවද? ගන්න. මොනවද කියන්නේ? හා? මොනාරි කියන්නේ? මොනාරි කියන්නේ? මොනාරි කියන්නේ? මොනවද කියන්නේ මම? කැමති දෙයක් කියන්න. මේ මෙතන ගැන විස්තරයක් කියන්න. මොන විස්තර කියන්නද? මෙතන. මේ කොච්චර කලින් නම් තියනවද මේ හැරි? මේක? ඔව්. මම විස්තර දන්නේ නැහැ. ඉතින් දන්න. ඔව් කොමාරි අවුරුදු 5ක් පාකිට දෙනවා. පහක් නෙවෙයි. තුනක් ළඟදී. ළඟදීනේ. ළඟදී තමයි ඉතින් කොරෝනාවට පස්සේ. කොරෝනාවට පස්සේ. රාහිනේ කෑම මෙතන. රහයි. මල්ලි කොහෙද? අපි මහෝය. හොය. ළඟයිනේ. ළඟ. පයින් ආවේ. ඈ? පයින් ආවේ. මේ පිටත් තුන. පදියලා ඉතියා. ඈ? පදියලා 96. ආයෙ මේක මොකද්ද මේ පැනිපුරේ? බාරිස් එකේ හිටියා බාරිස් එකේ. අපි ඒ කාලේ ගියා මේ යනකොට ගියා මේ මුල්ලමලේ එනකොට ආවා අම්පාර. ඒක කූල් නෝනේ කො. මේ මල්ලි හැමදාම ඉන්නවා. ඒකනේ ගන්නවා. ඔව්. මේ මල්ලි හැමදාම මෙතන. මේ උස්සලා දාන්න ඕනේ මේ අර මේ මෙයාට. මල්ලි නම මොකද්ද? නම පෙරන්නේ. හා? හරි.
මේ මොනවද කජුනේ කජු රට කජු. කීයද 103යි. ආ තුනක් දෙන්න මචං කීයක් දීපන් ඔය වර්ත් එක ගන්න මෙයා ෆියුචර් එක හොඳ එනවද? කොහමද එයාගේ? මූණ කොහමද? මූණ ලස්සන ඈ තත්තයි? විජේ වගේනේ. ආමලි මම දන්නේ විජේ විතරයි. තුනක් දෙන්නකො මේ ඉන්නේ යාළුවා මෙහාව ගන්න. මේ ඉන්නේ. වරින් බම්මේ. කට්ටියම කට්ටිය ඔක්කොම ගමු යාළුවෙන්ද ඇතුලේ ලස්සන කොල්ලද ලස්සන කොල්ල ඇන්නේ. ලස්සන කොල්ල අපි දෙන්නම දැන් යාළු. අපි දෙන්න යාළු දැන් යාළු. දැන් යාළු. දැන් යාළු දෙන්න දැන් ගත්තේ යාළු. අපි දෙන්න යාළු ආ. අපි දෙන්න යාළු නමුත් මේ අද සිකුරාද? ඔව් අද බ්‍රස්ට්ෙන්ද නෑ. අද රෑ. හැබැයි බස් එකේ ආ මේමයි අපිට මේ අවශ්‍ය මේ අතර ඉන්නවනේ අතරට පස්සේ අපිට සිකුරා දෙනවා. ආහා දැන් ඒක තමයි අපි මේ ලස්සන අඳින අඳින ඉන්නේ. අන්න එක තමයි හේතුව ඉතින් මල්ලිට මේ තාත්තාගේ මොනවාද මේ පෑන්නේ මොනවද ලස්සන පේනවද නැත්නම් ලස්සන වෙන මොනවද අපි කොහමද කට්ටිය අපි වැඩි කතා කරන්න කියන ඔය මෙතන තමයි ආවේ ආවේ එතන කට්ටිය ඔක්කොම හොඳයි හොඳයි ඔක්කොම හොඳයි ඉතින් මේ හරි මිත්‍ර දැන් ජීවිත අලුතෙන් ආවද නැත්නම් පරණද මේක මේක හැදුවේද අපිට මෙහෙ ආවේ ඔව් ඉන්නේ හදලියා දැන් මේ ඒසර් ඩ්‍රයිවිං මෙහෙට තුන්වෙනි පාර තුන්වෙනි පාර ඔයාලට මොනවද මේ තුන්වෙනි පාර කාලේ හරියින්ද කැමරා සයි කැමරා සයි ඒක තුන්වෙනි පාරට ආවා කැමරා සයි වගේ කට්ටිය රසයි අන්න ඒ කට්ටිය හොඳයි හොඳයි නම මොකද නම කිව්වේ මම මගේ නම කේම මිර්පන් කච්චු මොහමඩ් ඉර්ෆාන් ආන් මිර්ෆාන් ඔයා මේ අරාබිකාරය වගේ ඉන්නවනේ කොහොමද එහෙනම් මේ තාත්තාකුඩි ස්ට්‍රීට් ෆුඩ් කාලා අපි දැන් යන්න හදා අපි යනවා එන පේන්නේ නැද්ද කොහෙද තමන්න යා